Hello, welcome back to our YouTube channel. ඉතින් අද දෙසැම්බර් මාසේ වීකෙන්ඩ් එකක්. ඉතින් පොඩි ප්ලෑන්ස් ටිකක් තියෙනවා බබාලවත් අරගෙන යන්ඩ. ඊට කලින් මට තියෙනවා පොඩි වැඩ වගේයක් ඉවර කරන්න. මම දවසකට ටාගට් එකක් ගහලා තියෙන්නේ මගේ හම්බ වෙන ඕඩර්ස් ටික ඉවර කරන්න. ඉතින් ඒ ටික මම මේ උදේින් නැගිටලා පට්පට් ගාලා කරනවා. ඉතින් මේ වැඩ ඇතරම මේ දෙසැම්බර් මාසේ හම්බ වෙච්ච ඕඩර්ස් වගේයක්. ඉතින් ඇතරම හරිම ග්‍රේට්ෆුල්. ඉතින් මේ නිසා තමයි මට ගොඩක් vlogs එහෙම ගන්නට අරන් එන්න බැරි වුණේ. ගොඩක් අය මට පර්සනලි මෙසේජ් කරලා තාල් තිබුණා මේ අක්කේ මෙදා පාර මේ vlogs පරක්කුයිනේ දාන්න නැද්ද එහෙම කියලා. ඇත්තටම කිව්වොත් ඔක්කොම බැලන්ස් කරගන්න ටිකක් අමාරුයි. මොකද ගෙදර බබාලා දෙන්නත් ඉන්න නිසා දැන් නිවාඩු නිසා ඊගලොන්වත් මැනේජ් කරගෙන වෙලාවක් හොයාගෙන මගේ ඕඩර්ස් ටිකත් මැනේජ් කරන්න චුට්ටක් අමාරුයි. හැබැයි මං හිතුවා කොහොම හරි ක්ලිප්ස් ටිකක් අරගෙන තියාගන්න පුළුවන් විදිහට මට වෙලාවක් හම්බුනොත් ඔයගලන්ට බ්ලොග් එකක් ඉක්මනට දාන්න. ඉතින් මේ වෙද්දි මම මේ ඕඩර් එක හෑන්ඩ් ඕවර් කරලා ඉවරයි. ඉතින් තව ඊට අමතරව තව ඕඩර්ස් කීපයක් ආවා. ඒක මම දැන් මේ වැඩ කරන ගමන් තමයි දැන් ඉන්නේ. දැන් ඇත්තටම කිව්වොත් මාසේ අන්තිම. එතන මට තියෙනවා බෑග් 200ක් ඉවර කරන්න. ඉතින් ඒකත් මම ඉවර කරලා ජනවාරි මාසේ මුල් සතියේ මං හෑන්ඩ් ඕවර් කරන්න ඕනේ. ඉතින් ওই ටික තමයි මගේ බිස්නස් එකේ වැඩ කටයුතු ටික. Let's go. ඉතින් අද බබා දෙනව අරගෙන මේ ආවා ප්ලේ සෙන්ටර් එකකට ඇඩ්වෙන්චර් කෝව් නුගේගොඩ තියෙන්නේ. නම් ගහලා බලන්න මම මෙතනින් උත් දාන්නම්. ඉතින් දැන් ඉස්කෝලේ නිවාඩුනේ හැමතිස්සෙම ගෙදර ඉන්න නිසා මේ වීකෙන්ඩ් එකෙත් ගෙදර ඉන්න කම්මැලි සහ කරන දෙයක් නැතිකොට මේ මම හිතුවා වීකෙන්ඩ් එකේවත් මේ දෙන පුරා කියලා තරන් යනවා කියලා. මොකද ගෙදරම ඉන්නේ. ඉතින් මේ වීකෙන්ඩ් එකේ හස්බන්ඩ්ුත් ගෙදර. ඒක නිසා හිතුවා පොඩක් දෙනව එල්ට අරන් යනවා කියලා. ඉතින් ඇත්තටම මෙතන මාර වර්ත් මොකද 1000 per kid per hour. ඒ වගේම පේරන්ට්ස් දෙන්නටම එක ළමෙක් උනත් පේරන්ට්ස් දෙන්නටම එන්න පුළුවන්. You have to wear socks, that's it. ඉතින් මම හිතනවා ඒක මාර මේ worth it. ඒ වගේම small space එකක් තියෙන්නේ. ඒවට ගොඩක් දේවල් තියෙනවා. ball pit එකක් තියෙනවා, slides තියෙනවා, පොඩි merry go round එකක් තියෙනවා, swings ඒ වගේ මම උලට දාන්න. ඉතින් දැන් මට බරිගිනි. ඉතින් මම මේ meal packet එකක් ගත්තා. උදේට කාලා ආවේ නැහැ. දැන් වෙලාව 11යි කාලයි. sorry 11 මාරයි. ඉතින් මෙතන පැයක් විතර ඉඳලා පැයක් හරි පැය දන්නේ නැහැ කොච්චරක් වෙලා ඇයිද කියලා. ඉතින් මෙතන ඉන්න පුළුවන් වෙලාවෙ ඉඳලා තමයි ගෙදර යන්න හිතුවේ. ඉතින් ඔහොම තමයි අද ප්ලෑන් එක. දිගටම vlog එකත් එක්ක ඉන්න දවස වෙන දේවල් චුටු චුටු ඔයගලන්ට මේ vlog එකෙන් අරගෙන එන්නම්.
ඔය විදියට තමයි බබලත් එක්ක අපි අද දවස ගත කරේ බබලගේ ප්ලේඩේට් එක ගත වුණේ. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝ හොඳට එන්ජොයි කරා. ඒගොල්ලෝ හරි මාස් තැනක් මෙතන. මොකද ගොඩාක් ක්‍රවුඩඩ් නැහැ. ඉතින් ඒක නිසා ඔයගලන්ගේ බබලවත් ඇවිල්ලා බලන්න අරගෙන ඇවිල්ලා බලන්න. මේක ඇත්තටම මේ ෂෝක් තැනක්. ඉතින් ওই විදිහට තමයි ප්ලේඩේට් එක ගත වුණේ. ඉතින් ඉක්මනටම ඔයගලන්ට ක්‍රිස්මස් වීක් එකේ vlog එකත් අරගෙන එන්නම්. කොටස් වශයෙන් හරි එක වීඩියෝ එකක් විදිහට හරි. ඉතින් සොරි මට බ්ලොග්ස් ගේන්න බැරි වුණාට ඔයගලන්ට මේ මන්ත් එක මං ගොඩාක් බිසි වුණා. මගේ බිස්නස් එකේ වැඩ එක්ක. මොකද හැමදාම ස්මෝල් බිස්නස් වලට බිස්නසස් එන්නේ නැහනේ. ඉතින් එනකොට අපි ඒවා උනන්දුවෙන් ආසාවෙන් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම මම ග්‍රේට්ෆුල් හැම ඕඩර් එකක්ම මට ලැබිච්ච මේ මන්ත් එකේ සහ නොවැම්බර් මාසේ මට ලැබිච්ච හැම ඕඩර් එකකටම මම හරිම ග්‍රේට්ෆුල්. ඉතින් මම ඒකේ විස්තරත් ඔයගලන්ට පහලින් ලින්ක් එකකින් දාන්නම් හෝ වෙනම vlog එකකට ඇඩ් කරන්නම්. හැබැයි ගොඩක් අය දැන් දන්නවා මොකද්ද මේ දවස් ටිකේ යන අයිටම් එක කියලා. ඉතින් ඉක්මනට තවත් ලස්සන vlog එකකින් ඔයගලන් ගාවට එනකන් ඔයගලන්ට සුබ දවසක්. God bless you.